මේ ලෝක පූජිත ක්වීන් කණ්ඩායමේ We Are The Champions ගීතය පාවිච්චි කරලා අපේ දෛනික ඉලක්ක ජය ගන්න හැටි ගැන ගෙනෙන කෙටි විමසුමයි. ඉතින් ඒක සිරා නාලිකාවේ මියුසිකල් කෝඩ්ස් වැඩසටහන පදනම් කරගෙන සාමාන්‍ය දෛනික වැඩක් ඉවර කරාම පවා සැබෑ ජයග්‍රාහකයෙක් විදිහට අපේ මනස හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. පළමුව බාධක මැදින් නොසැලෙන අදිෂ්ඨානියෙන් ඉලක්ක ජය ගැනීම. ඔයා හිතන්න දවසේ තියෙන අමාරුම වැඩේ ඉවර කළාම අර ජනප්‍රිය ගීතය ඔයාගේ මනසේ ප්ලේ වෙනවා නම් ඒක හරියට අපේ මොළයට දෙන මාරම බූස්ටරයක් වගේ නේද? අන්නේ ගැම්ම ඊළඟ ඉලක්කයට යන්න අපිට ගොඩක් දුරට උදව් වෙනවා. දෙවනුව ජයග්‍රහණය හෙටට කල් දාන්නේ නැතිව අදම වැඩ පටන් ගැනීම. අපි ගොඩක් වෙලාවට ලොකු දේවල් දිනනකම්ම බලන් ඉන්නවනේ. ඒත් අද දවසේ තියෙන ඔයාගේ පොඩි වැඩ ලයිස්තුව ඉවර කරන එකත් හරියට ලෝක කුසලානයක් දිනුවා හා සමාන දෙයක් කියලා ඔයාට තේරෙනවද? ලොකු සිහින ගැන විතරක් වද වෙන්නේ නැතිව මේ මොහොතේම වැඩ කළොත් තමයි ඒ ජයග්‍රාහී අභිමානය ඇත්තටම දැනෙන්නේ. අවසාන වශයෙන් දිනපතාම මෙවැනි දේවල් වලින් හොඳ මොටිවේෂන් එකක් ලබා ගැනීම. මේ වගේ ධනාත්මක සිතුවිලි හැමදාම මොළියට දෙන එක හරියටම අපේ සාර්ථකත්වයේ ගමනට අත්‍යවශ්‍ය කරන ඉන්ධන ටික සපයනවා වගේ වැඩක්. ඉතින් බාධක ඉස්සරහා වැටෙන්නේ නැතුව අද දවසේ තියෙන පොඩි ඉලක්කයන් පවා ජය ගනිමින් ජීවිතේ සැබෑම ශූරයෙක් වෙන්න මේ මොහොතේම පටන් ගන්න.